ඒතර අපි දන්නවා මේ උන්ගේ ලයින් එක කිලෝමීටර් 3න් තියෙනවා කියලා. ඒ දවස්වල හොඳට වහිනවා. වැස්ස කියන්නේ හරිම ලේසි ගහ ගන්න. සද්ද ඇහෙන්නේ නැහනේ. අපි පාන්දර 5ට බහැලා මල්ලි වෙපන් ටිකක් අරන් ඔක්කොම රෙඩි කරගෙන මම ඒතොර එම්පී එකත් අරන් අපි අර ලයින් එක ගාවට යනකොට දුවනවා බස ගාලා පාන්දර 5ට බහැලා. එතකොට එයාලගේ ලයින් එකට මීටර 200ක් විතර තියලා තමයි නතර වෙන්නේ. නතර වෙලා ඔන්න උදේ එළිය වැටෙනකන් දැන් එයාලගේ පාත් එක තියෙන්නේ. වැටවල් ගහලා නැහැ. පාත් එක තමයි උදේට ඔන්න දැන් අපි පාත් එකට මීටර 10ක් විතර තියාගෙන මම එම්පී එකක් තියාගෙන මම ගහකට හේතු වෙලා බලාගෙන ඉන්න දැන් එනකොට එයි කියලා දැන් එන්න එපා උදේට එනවා දැන් ඔන්න ඇහෙනවා ටොක් 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 ගගා පඳුරෙන් පඳුරට ගහගෙන එන්නේ හතර දෙනෙක්. එයාලා ගහන්නේ සැකේට. අර අපි ඉන්නවනම් බය කරන්න හිතන මෙයාලා ටොක් 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 ගගා ගහගෙන එනවා දැන්. ගහගෙන එනක අපේ ඉස්සරහට මෙනක හිටිය සත්තුන කර. ආපු ගමන් දුන්න මල් දෙන එක එම්පිම්ජයක් ඇතෑරියා කියන්නේ ආයේ නෑ අර සාමාන්‍ය මේ වගේ ගස්සුත් ගලවන් වැටෙනවා. බරාස් ගන්න මට හොඳට මතකයි මම එම්පිම්ජේ ගහනකොට හිටගෙන මාව අර තියෙන බෑග්ග්‍රවුන්ඩ් මේකට මාව විසිකේගෙන ඊට පස්සේ එනවා කැප්ටන් ජයසූරිය තමයි එතකොට ඉඳලා මේ මගේ කොන්දට අත තියන් හිටිය ඊට පස්සෙල්ලා බෑක් එකට මාව විසිකේන හින්දා මේ මම එච්චර ටිකට් එකෙන් මම ඒතර ඇමෝ 100ක් දාගෙන හිටියේ 100ක් දාන 100ක් ඉස්සෙම්ම තියන් 100ෙම තමයි දැන් මිරිකගෙන යන බරාස් ගාලා ඒතර අර බෑක් ෆයර් එකට මාව එනවා කැප්ටන් ජයසූරිය මර කොන්දට අත තියාගෙන ඉන්නවා ඉතින් ගහලා ගත්ත හතරක් ගත්තා වෙනුත් ගත්තා එහෙම්ම මාය ඇතුලේ ඒතර 100 දන්නේ නැහැ අපි ඇතුලේ ඉඳලා ගිහිල්ලා ගහගෙන නමුත් අවශ්‍යතාවයනේ ඕනේ අපි අච්චර දුක් විඳින්න ඕනේ නැහැ නමුත් අපේ ටාගට් එක අපි අරන් දෙනවා ඉතින් කොහොම හරි රෙජිමෙන්ටුවට එතකොට අපි ඒතකොට එහෙම මේවා කරනකොට ඉස්සරහා ඉන්න ඩිෆෙන්ස් වල ඉන්න සොල්දාදුවොත් මාර කැමති අපි ඇවිල්ලා ඩිෆෙන්ස් එක ගා ඉන්නවනම් අපි ඉස්සරහට ගිහින් ඉන්නවනම් තමයි එයාලා විනාඩියක් හරි කැම ටිකක් කාලා රෙස් කරන්නේ